යාළුවනේ චූටි බව්වෙක් නාවන ආකාරය තමයි මම ඔයාලට අද අරගෙන එන්නේ. ඒ කියන්නේ චූටි බව තමයි මං. චූටි කාලේ මං. ඉතින් මං ආපිට ඔයාලට බව නාවන්න උත්සාහ කරනවා. මම ඉතින් පළවෙනි මාෂන් පරිසවාල් කීතර ගන්න ඕනි තියෙනවා. මේ අපි ඒකට ඇප්ලයි කරගන්න ඕනි. මේ තින මගේ චූටි කොණ්ඩේ හොදට ෂැම්පූ ටික ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට හොදට ගන්න ඕනේ. මේ අයියා මොකද්ද රතු පාට එකක් තියාගෙන ඉන්නේ කියලා බලමු. ඒක සබන් කැටයක් නෙවෙයි. ඒක චූටි නේසුවපො. එනේසුවෙන් තමයි මගේ කොණ්ඩේට ෂැම්පූ ටික හොදට ඇප්ලයි කරන්නේ. ඉතින් අපි දැන් දාන්නේ දෙනකින් ඒ නිසා කකුල් දෙක පිවල් ඉන්න උඩින්. ඉතින් කොහමද මේ විදිහට නානකොට තියෙන සැප දන්නේ මේ විදිහට නාපුවා විතරයි. ඉතින් ඔයාගේ චූටි බව නානකොට ඉස්සලාම හොඳින් සැප ටික දී කරගන්න. පස්සුව කොණ්ඩේට හොඳින් ඇප්ලයි කරන්න. බලන්නකො පිසිත් වතුර තමයි වැඩි බොණ්ඩත් හොඳයි. සීතල වතුර ටික ඉතින් දානවා මේ විදිහට මේ රස්නේ දවස් වලට මේ විදිහට සීතල වතුර ටිකක් නාගන්න තුනික බව්වන්ට කොච්චර හොඳද නැත්ද කියනවා. ඒක ඉතින් වචනෙන් කියන්නේම කලා දෙයක් නොවේ. ඒක සුන්දරයි. බලන්නකෝ ඉතින් චූටි කාලේ මගේ පෙනුනේ. මෙහාට මොකද ඉතින් ඔය විදියට මම බෝලේ හිටියේ. අසල් හිටියා. චූටිට බගියනකොට ඔය ඉඳලා ඉතින් මට අර පාවුදට පස්සේ තමයි ඉතින් මගේ මූණ කළු මූණ සුදු වෙලා ඊළඟට මම අන්තුම් බෝල් බෝඩ පාතුනේ. ඉතින් මොනවා කරන්නද ඉතින් ඒ පෙනුමට මම කැමති. කවුරු මොනවා කිව්වත් මම දැස්සේ නැහැ. මම දන්නවනේ මම ස්විගිලා නාකාරීට චූටි ලෙන්ස්වෙන් මූණ හොඳින් ඉස්තාමින හොඳට සෝඩ ගන්න ඕනේ. මොකද කවුරු නැත්නම් මූණ දිහා නිසා මූණ ලස්සනට තියාගෙන තමයි වැදගත් වන්නේ. ඉතින් කියන්නේ පාමුණු විතරක් අස්සස් දාන්න හරියන්නේ. හොඳට හැංගප් ලස්සනට තියෙන්න ඕනේ. කින්තුළු වයින් කරගන්න ඕනේ. මේක වයින් කරගන්න ඕනේ. නෝනේ කින්තුළු වයින් කරලා පිරිසිදුව කොණ්ඩේ තියාගෙන දීප්තිමත් හිටියොත් තමයි කාට වුණත් ආදරේ හිතෙන්නේ. බව් කිදියට මම මේ හැමලෙම දාන නිසා මම අයියට කියලා එන්න මේ විදිහට පොඩි තාතුල්ලගෙන නාගන්නවා. නෑවට පස්සේ ඉතින් රශ්නෙත් නෙතු හොඳ සනීපෙන් යනවා. ඉතින් ඒක තමයි බව් නාවන්න කියලා කියන්නේ හැම සතියකම දෙපාරක්වත් අදිනවා. යාම් හැම සතියකටම දෙපාරක් හරි අඩුම හරි නෑ උන් තමයි. ගල්ෙක් නිකෝ විදෙන්නේ. ඉතින් ඒ විදිහට නාන්නේ ලින්ද ලඟුණාට මේ අපි අයියට පිස්සුනේ. මට උඹ දෙනවා. වාතයට උඹ දෙනවා. උඹ දෙන්නේ මගේ කටට. ඉතින් උඹට කරට උඹ දෙනකොට චික්චක් කට අපන්න තමයි තියෙන්නේ. දැන් තියෙන ස්ලෝකම් මේ දාන්නේ මගේ පිටිට යන්නේ. භූතෙක් වගේ ඉතින් මෝඩි. මෙහෙම දානකොට ඉතින් මම බය වෙනවා. මට බලන්න උඹ චූටි පැටියනේ. චූටි පැටියෙක් කොහොමද වාල්දියක් නෝනවල? කිමරමන්න හදන්නේ හැවල බවුනාව දී චූටි පැටියෙක් දැන් වාල්දිය මාරන්න එපා. ටික ඇප්ලයි කරාම ටික ඇප්ලයි කරාම චූටි බය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා බවුන ෂැම්පූ තෝරගත්තේ මොන වගේ ෂැම්පූ එකක්ද පාවිච්චි කරේ? මම ෂැම්පූ නේ නම මතක නැහැ. අතම ඒකට පපීකට පාවිච්චි කරන ෂැම්පූ මම පාවිච්චි කරේ. ඉතින් අයියට ඒක නම කිව්වේ. ඒ නිසා මම ඒක නම දන්නේ. මනත්තම් මේ ඔයාලා දන්නවනම් මට කියන්න ටිකක් දාලා ඔයාලා පාවිච්චි කරනවාද කියලා. හැබැයි දැන් නම් මට පපී ෂැම්පූ එකේ නම කියලා දෙන්නේ. මොකද මේ වීඩියෝ එක දාන්නට දැන් මම ලොකු බවුල් කියලා ඉන්නේ. මේ චූටි කාර වීඩියෝ දෙකක් පස්සේ ආසිටනවා. ආසිටන පස්සේ මම ඔයාලට දැම්මේ මට තාසෙ පිටින් ස්නාප්ඩාට තාච් හිතේ කියලා මං තුවයික. බලන්න කොහෙන්ද පොතේ කියුද්දනේ. ආයෙත් වෙලාවට මට කළු පාට ආපෙත් ඉක්ුවෙත් පේනවා. ඉතින් චූටි කාලේ මේ වගේ මේ ඊටේක පරන්ති ආදද නැත්තම් ඇත්තටම මේ මට මම මෙහෙම හිටියද කියලා මට අමතක වෙන්නත් තියෙනවා. ඉතින් අද වෙලාවට මේ වීඩියෝ තරම් දෙන්න මට ඒක දැක්කම ආයෙම සතුටින් මම මෙහෙම නීටි කියලා. ඉතින් දැන් ලොකුයිනේ දැන් නම් ගොඩාක් වෙනස් වෙලා ඉන්නේ මුල සිදු වෙලා ඉන්නේ. කොහොමද දික් වෙලා ඉන්නේ. ඒක ස්ලිටින් නම් තමයි ඉතින් මේ බවුන්ට ආදරේ කරන මිනිස්සු ගොඩාක් වටිනා මිනිස්සු රකාදී. අනිත් එක තමයි බවුන් නෙමොත් ගැහැණු බවුන්ට ආදරේ කරන මිනිස්සු ගොඩාක් අඩුයි. මම ගැහැණු බවුවෙක් මොෂරිනේ. ඉතින් අපි අයියා මට ගොඩාක් ආදරේ ගැහැණු බවුවෙක් කියලා නේ. දෙන්න තියෙන හැම සැපක්ම මට දෙනවා.
කන්න බොන්න නාවන්නේ ඉන්න ශ්‍රී ලංකාවේ හැමදේම. ඉතින් ඔයාලත් බවුල් හදනවා නම් එයාට උපරිම සප්පු දෙන්න කියලා තමයි කියන්නේ. මොකද එයාලා කැමති ශ්‍රී ලංකාන්න ආදරෙන් ඉන්න. හොඳට කාලා බීලා සතුටින් ඉන්න. ඉතින් දුක්ඛින් එන්නේ නම් බව් හදන්න හොඳ නැහැ. ඉතින් අපරාය වගේ හොඳට නාන්න කියලා කන්න බොන්න දීලා සෙල්ලම් කරලා ආදරෙන් ඉන්න. බව් කදන්නේ. ඉතින් කොහොමද අද වීඩියෝ එක මම කියූප් විදියට ලස්සනේවා. ඔහොම බලන්න පොතාන්ට අයියා මාව වැට්ටුවා. නවල ඉවර වෙලා. ඔකනේ බැරි. හරි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් මං ගිහිල්ලා එන්න.